අයිබෝවන් හැමෝටම ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු හැමෝගෙම අවසරයි කල්යාණ මිත්‍රවරුනි. අද ලංකාවේ අධ්‍යාපනය බොහෝම ඉහළ මට්ටමක තියෙනවා කියලා බොහෝ ඇත්තන් උදම්මනනවා. ඒත් අවසනාවකට බොහෝ අයට අමතක වෙලා තියෙනවා අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වෙන්නේ දැනුම ආකල්ප කුසලතා කියන තුනම වර්ධනය කරන කියන එක. දෙමාපියෝ පුළුවන් තරම් දරුවන්ට දැනුම පොම්බ කරනවා. එහි ප්‍රතිඵලයක් හැටියට විභාග වලින් ඉහළින්ම සමත් වෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි සමහර විදේශීය විශ්වවිද්‍යාලවලට පවා ගිහිල්ලා දරුවන් ඉගෙන ගන්නවා. මේ ඉගෙනගෙන හැමෝම නෙවෙයි බොහෝම ඇත්තෝ දෙමාපියන් ගැන බලනවාද? දරුවන් කුඩා කාලේදී දෙමාපියෝ දුක් විඳිනවා. ඒ කරලා ඒ දරුවන් වැඩිහිටියන් බවටපත් වුණාට පස්සේ දුක් විඳිනවා. මොකද්ද මේකේ තේරුම? ඒකට විසඳුමක් හැටියට තමයි කලන මිතුරු තක්ෂලා මගින් නායකත්ව ක්‍රියාකාරකම් පත්‍රිකාවක් සමාජයට ඉදිරිපත් කරේ. ඉතින් ඒකට ලකුණු දෙන්න ගියාම විවිධ අපහසුතා තියෙනවා. විවිධ ලකුණු දෙනවා. එහෙම Tamanට කැමති විදිහට ලකුණු දීලා එහෙම හරියන්නේ නැහැ. ඒකට නිවැරදි ක්‍රමවේදයක ලකුණු දෙන්න ඕන. මම විශේෂයෙන් අවධානය ගන්න කැමති ඒකට ලකුණු දෙන්නේ ළමයි. දරුවෝ තමයි ලකුණු දෙන්නේ. එතකොට දෙමාපියන් ඒක අධීක්ෂණය කරන්න ඕන. අවංකවම ලකුණු දෙන එක අධීක්ෂණය නොකරොත් එහෙම ඒ දරුවා යහමකට ගන්නවා කියන එක නම් හිතන්න බෑ කවදාවත් පුළුවන් ඒ කියලා. මොකද ඒ දරුවා කුඩා කාලෙදීම දකින්නේ වංචාව. නිසා අවංකවම ලකුණු දුන්න අධීක්ෂණය කරොත් තමයි ඒ දරුවා යහමකට ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව දරුවාට තෑගි ලබා දීමේ අරමුණින් බොරුවට ලකුණු දුන්නොත් නම් ඒ ළමයා නොමකට යනවාමයි. මම නැවතත් මතක් කරන්නේ අවංක වෙන්න කියන එකයි. මේකට නිවැරදි ලකුණු දෙන්න කොහොමද කියලා අපි අහලා බලමු. නායකත්ව ක්‍රියාකාරකම් පත්‍රිකාවේ නිර්මාතෘ කලන මිතුරු සංවිධානයේ නිර්මාතෘ එවැගේම කලන මිතුරු තක්ෂලා නිර්මාතෘ හන්තාන ශ්‍රී ධම්මාරාම විහාරාධිපති පිළිමතලාවේ සමාහිත නායක ස්වාමීන් වහන්සේ අබෝම ආදරයෙන් මගේ ගුරු ස්වාමීන් වහන්සේ කියලා කතා කරන්නේ. උන්වහන්සේගේ নমස්කාර පූර්වකව ආරාධනා කරනවා ඒ වටිනා උපදෙස්පත් මාලාව සමාජයට ඉදිරිපත් කරන්න කියලා. අනන්ත ගුණ ඇති මගේ අමාමෑණි බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. නවලෝතර ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ নমස්කාරය වේවා. තුමාරි මහා සංඝරත්නයට මාගේ নমස්කාරය වේවා. අතිතුම දරදා වහන්සේට ජයශ්‍රී මහාඳුරන් වහන්සේට රත්නමාලි චෛත්‍යරාජන් වහන්සේට වාම ශ්‍රී පාදපත්ම රාජන් වහන්සේට මහියංගන පුදබිමට සියලුම ශාරීරික පාරිභෝගික උද්දේශිත විදස්තුන්ට මාගේ নমස්කාරය වේවා. උතුම් බුදු ධම්ම සංඝයන් ත්‍රිවිධ ආශිර්වාද බලයෙන් දැම් දෙවියන්ගේ ආශිර්වාද බලයෙන් අප මෙතෙක් සිදු කරන සියලු කුසල බලයෙන් ඒ කුසල අනුමෝදන් සියලු දෙවියන්ගේ ආශිර්වාද බලයෙන් මගේ අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ශාසනය තව බොහෝ කාලයක් ලෝකේ පවතිනට අනුග්‍රහ කරමින්
මේ ලංකාදීපයේ අසරණ දරුවන් වෙනුවෙන් ඉතාමත් උවමනාවෙන් සිදු කරන මේ උතුම් වූ සත්ක්‍රියාව සාර්ථක කරගන්නට අප හැමදිනාටම ශක්තිය ලැබේවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව මේ සත්පුරුෂ ක්‍රියාව ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. උතුම් වූ ත්‍රිවිධ රත්න ආශිර්වාදය ප්‍රාර්ථනා කරගනිමින් අපි මුලින්ම මේ නරඹන යම් පින්වත් ස්වාමීන් වහන්සේ නමක් වේ නම් මේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අවසරය වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ දෙපා නමද අවසර ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සීලොම මහා සංඝරෝණින් අවසරයි පින්වත් මෙහෙණින් වහන්සේ වගේම සියලුම විදුහල්පතිවරුන් දහම් පාසල් ප්‍රධානාචාර්යත්වයේ දරන සියලු දෙනා සමාජයේ දූ දරුවන් යහමඟට ගන්න උත්සාහ කරන ආචාර්ය මහාචාර්යවරුන් වරියන් වෛද්‍යවරුන් වරියන් මනෝවෛද්‍යවරුන් වරියන් ඒ වගේම සමාජ සුබ සාධන සඳහා කටයුතු කරන ඒ වගේම අනිකුත් විවිධ අංශවල කටයුතු කරන සියලුම දෙනා විශේෂයෙන්ම සිහිපත් කරමින් ඒ හැම දිනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඒ වගේම දරුවන්ගේ මනස සකස් කරන්නට පමණක් නොවේ වැඩිහිටියන්ගේ පව මනස සකස් කරන්නට ඇහුම්කන් දෙමින් ඒ වෙනුවෙන් කටයුතු කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අයටත් මේ වෙලාවේ ප්‍රශංසා කරමින් අපි මේ කලණ මිතුරු සංවිධානය ආරම්භ කරලා වසර 26කුත් සම්පූර්ණ වෙද්දී කලණ මිතුරු තක්සලාව නමින් ආරම්භ කරන්නට ඉදිච්ච මේ සත්පුරුෂ වැඩපිළිවෙලේ සමාරම්භය සිද්ධ වෙලා ඒ වෙනුවෙන් විශේෂයෙන්ම අපේ කල්යාණ මිත්‍ර බ්‍රහ්මචාරී නිල්ලම් භාවනා මධ්‍යස්ථානයේ යෝගී උපදේශක අපේ කල්යාණ මිත්‍ර දීප්තිකේ ප්‍රේමචන්ද්‍ර මහත්මයාගේ විශේෂ වමනාව නිසාම අපි හිතාගෙන හිටියාටත් වඩා ඉක්මනින්ම මේ කටයුත්ත සමාජගත කරන්නට අපිට සිද්ධ වුණා. ඒ සඳහා පෙළඹුණා. ඉතින් ඒ අනුව අපි මීට පෙර සමාජගත කරන්නට යෙදිච්ච අපේ හෙළ රහස් YouTube කණ්ඩායමේ දුෂන්ත ගුණසිංහ මහත්මයා ඇතුළු උදාර මහත්මයා අමන්ත් මහත්මයා ඇතුළු කණ්ඩායමේ සහායත්වය අපි සිද්ධ කරපු කටයුත්තෙන් අනතුරුව අපේ යෝගිතුමන් සිහිපත් කළා වගේ අපේ දරුවන්ට ඉදිරිපත් කරලා තියෙන මේ දිස්වෙන ශිෂ්‍ය නායක ක්‍රියාකාරකම් පත්‍රිකාව පිළිබඳව ගැටලු සහගත තැන් निराකරණය කර දෙමින් ඇත්තට මේ ගැටලු සහගත තැන් කියලා කිව්වේ ලකුණු දමා ගැනීමේදී ඇති වෙන ගැටලු සහගත තැන්. ඒවා निराකරණය කර දෙමින් යමක් පැහැදිලි කරන්න අවශ්‍යයි කියන කාරණයක් එක්කයි අපි මේ වීඩියෝ කරන්නට තීරණය කළේ. ඊට මත්තෙන් අපි යමක් කිය යුතු වෙනවා හඳුන්වා දීමක් හැටියට. කල්ණ මිතුරු සංවිධානය අපි ආරම්භ කරේ 2001 වර්ෂයේ. අපි ඊට කලින් ඉඳලා කල්යාණ මිත්‍ර පිරිසක් එක්කව වෙලා පන්සිල් ආරක්ෂා කරන කණ්ඩායමක් එක්කව වෙලා බණ භාවනා කරන පිරිසක් වශයෙන් කටයුතු කරන්නට යෙදුණා. එහෙම හිටපු කණ්ඩායම පින්දහම් සිද්ධ කරන්නට ආරම්භ කරලා විශේෂ පින්කම් කරන කණ්ඩායමක් බවට පත් වුණා. එහෙම කරගෙන ආපු කණ්ඩායමේ මේ වැඩපිළිවෙලට යොමු වෙන්න සිද්ධ වුණේ අපේ ගුරුදේවෝත්තම පේරාදෙණිය
ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක වර්තමාන උඩරට අමරපුර මහා නිකායේ ශාසන ජෝතික පාර්ශවයේ ගෞරවනීය මහා නායක දොරන්දර අපගේ නායක මාහිම්පාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි මේ හන්තාන ශ්‍රී ධම්මාරාම විහාරස්ථානය බාර අරගෙන ඒ අනුව අපි මේ දාම් පාසලේ වැඩ කටයුතු ආරම්භ කරලා කාලයක් ගත වෙනකොට අපි ආරම්භ කරපු වැඩපිළිවෙලක් අනුව අපේ දරුවන්ට අපි ඉදිරිපත් කරා පත්‍රිකාවක්. අතීතයේත් දහම් පාසල් දරුවන්ට මේ වගේ පත්‍රිකා ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේත් ලකුණු දාන ක්‍රම තිබුණා. ඒක තිබුණේ එක ලකුණක් දාන්න කරාද නැද්ද කියන. ඒ වගේ නොඑක් එහෙම වැඩසටහන් තිබිලා තියෙනවා. නමුත් ඒ වගේ තිබුණ අඩුලුහුඩුකම් අපි දැක්කා. ඒ අඩුලුහුඩුකම් දැකලා අපි වෙනම පත්‍රිකාවක් සකස් කළා. ඒ අනුව අපි මුලින්ම සකස් කරපු පත්‍රිකාව තමයි කරුණු 44කින් යුක්ත පත්‍රිකාව. එය ඉන් අනතුරුව 46ක් වශයෙන් මෙවර සකස් වුණේ මනෝවෛද්‍යවරුන්ගේ සහ තවත් සමාජ ක්‍රියාකාරීන් අපිට ආමන්ත්‍රණය කරලා කළ ඉල්ලීමක් අනුව එක කාරණයක් ඇතුළත් කරන්නට අවශ්‍ය වුණා. ඉන් අනතුරුව අපට නැවත සිහිපත් වුණා මේ කාරණයක් ඇතුළත් කරොත් හොඳයි කියලා. ඒ කාරණයක් මම ඇතුළත් කරලා ඒ මනෝවෛද්‍යතුමියගේ උපදේශය මත ඇතුළත් කරපු කාරණයක් සමග අපත් නැවත ඇතුළත් කරපු කාරණයක් එක්ක කරුණු 46ක් බවට පත් වුණා. ඒ විදිහට තමයි කරුණු 46කින් යුක්ත මේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් පත්‍රිකාව ඉදිරිපත් කරන්න යෙදුනේ. ඇයි අපිට මෙහෙම එකක් අවශ්‍ය වන්නේ? පුත්තාවත්තු මනුස්සානං කියලා දෙවි කෙනෙක් කියලා තියෙනවනේ. මේ ලෝකේ ඉන්න දෙමව්පියන් තියෙන ලොකුම වස්තුව තමයි දරුවෝ. එතකොට මේ දරුවන්ට තියෙන ආදරයේ සෙනෙහස අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දන්නවා. සම සිඳගෙන මස් සිඳගෙන නහර සිඳගෙන ඇට මිදුළු ඇස්සේ සැඟවිලා තියෙනවා කියලා කියන්නේ. ඔබෙන් ඇහුවොත් ඔබේ දරුවට කොච්චර ආදරේද කියලා. මගේ දරුවට තියෙන ආදරේ මෙච්චරයි කියලා ඔබට කියන්න පුළුවන්ද? එහෙම කියන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඔබේ දරුවා ඔබ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? ඔබේ අම්මයි තාත්තයි ඔබ වෙනුවෙන් කරලා තියෙන දේ කල්පනා කරොත් කොච්චර දේවල් කරලා තියෙනවද? හැබැයි ඔබේ දරුවා එහෙම දෙයක් කරලා නැහැ. ඒත් ඔබේ අම්මා තාත්තා වෙනුවෙන් ඔබ කරන කැපකිරීම සහ ඔබේ දරුවා වෙනුවෙන් ඔබ කරන කැපකිරීම ගැන පොඩ්ඩක් හිතන්න. දරුවා වෙනුවෙන් ඔබට කරන්න බැරි කැපකිරීමක් නැති තරම්. තියෙන සියලුම දේපොළ විකුණලා හරි දරුවට යම් කරදරයක් වුණොත් ඔබ ඒ වෙනුවෙන් කටයුතු කරන්න සූදානම්. ඒ තරම් ආදරයක් සෙනෙහසක් ඔබ තුළ ඔබේ දරුවා සම්බන්ධව තියෙන එක මම අමුතුවෙන් කියන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔබ දැනටමත් කොච්චර කැප වෙනවද? ඒ කැප වෙන්නේ දරුවගේ අනාගතය වෙනුවෙන්. මේ වෙනකොට අම්මලා තාත්තලා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කියලා ඉස්සරට වැඩිය ගොඩක් මහන්සි වෙනවා. ඇයි ඒ? දැන් ලොකු තරංගයක් තියෙනවා. ඒ තරංගෙත් එක්ක ගියේ නැත්නම් අපිට බෑ අපේ දරුවව තැනකට ගන්න. අන්න ඒ නිසා ඒ තරංගෙට වැටිච්ච අම්මලා තාත්තලා මහා වේගෙන් දුවමින් ඉන්නවා. හරියට වේගින් පහළට ඇදහැලෙන දිය ඇල්ලක් තියෙන තැනක ඉහළින් තියෙන ගංගා ජලය වගේ.
හරි වේගෙන් පහළට ගලාගෙන යනවා. ඒ නිසා එවැනි තැනක වැටිච්ච කෙනෙක් වගේ බලාගෙන හිටියොත් පහළට ඇද වැටෙන්නේ. ඒ නිසා වේගෙන් පීනන්න ඕන. මේ සමාජයේ ස්වභාවය එහෙමයි. හැබැයි ඒ බව දැනගෙන ඉන්න පිරිස අඩුයි. ඒ බව දැනගෙන ඉන්න පිරිස අඩුයි. ඒ නිසා බොහොම සැලකිල්ලෙන් අපි මේ ගමන යා යුතුව තියෙනවා. බලන්න හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවෝ පිළිබඳව අර කියපු සෙනෙහසෙන් කටයුතු කරලා දරුවා ඉහළ මට්ටමට ගන්න ඕන කියලා දිනලා තියනවාද? අපි අර යෝගිතුමා කියපු විදියට ජයග්‍රහණය ලැබලා තියනවාද? පුංචි කාලේ දුක් විඳලා තරුණ වයසට එනකොට දරුවෝ ලොකු මහත් වුණාට පස්සේ සතුටු වෙන්න පුළුවන් වෙයි කියලා සතුටු වෙන්න ලැබුණාද? මෙතන ඉන්න පුංචි දරුවෝ ඉන්න අම්මලා තාත්තලාට නම් තාම මේ පිළිබඳව ගැටලුවක් නැතුව ඇති. හැබැයි අපි මේ වැඩසටහන සමාජගත කරපු අවස්ථාවෙන් පසුව අපිට ආපු දුරකථන ඇමතුම් වලින් වැඩි මනක් දුරකථන ප්‍රමාණයක් අපිට දුක් සහිත දුරකථන ප්‍රමාණයක් ආවේ වැඩිහිටි දරුවෝ සම්බන්ධවයි. අනේ ස්වාමින් වහන්සේ මගේ පුතා මෙහෙම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. ස්වාමින් වහන්සේ මම නොයේකුත් තැන් වලට එක්කරන ගියා මගේ දරුවව. ඒ තැන් වලින් මගේ දරුවව ගොඩ ගන්න බැරි වුණා. අපේ තිබුණ ධනෙ කඩාගත් එක විතරයි කරේ. අනේ ස්වාමීන් වහන්සේ පුළුවන් නම් අපේ දරුවෝ වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා. තවත් සමහර අම්මලා අපිට කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ අපේ දරුවා දැන් උසස් පෙළත් ලියන්න සූදානමින් ඉන්නේ. එක වතාවක් ලියලා ප්‍රතිඵල මෙහෙමයි. නමුත් දැන් ඒ දරුවා මානසික ආතතියට වැටිලා. මානසික අවපීඩනින් ඉන්නේ. ඒ දරුවව ගොඩ ගන්න උදව් කරන්න. මගේ දරුවා හරි හොඳ සංවේදී දරුවෙක්. එනිසා ස්වාමීන් වහන්සේ මගේ දරුවට උදව් කරන්න කියලා. ඒ වගේම තවත් සමහර අය තමන්ගේ දරුවන් විභාගයෙන් පස්සේ ප්‍රතිඵල අඩු නිසා මානසික පීඩනයට අවපීඩනයට ලක් වෙලා ඒ තුලින් අසරණ වෙලා. ඇයි මේ? මෙහෙම වෙන්නේද අම්මලා තාත්තලා දුක් මහන්සියලා දරුවන්ට උගන්වන්න කටයුතු කරන්නේ? එහෙමනම් අපි බලාපොරොත්තු වෙච්ච අරමුණේ වරදක්ද නැත්නම් ඒ අරමුණ ක්‍රියාත්මක කරන්න ගියපු වැඩපිළිවෙලේ වරදක්ද කියලා චුට්ටක් හිතලා බලන්න වටිනවා. මට මේ අද හදිස්සියෙම දකින්න ලැබුණා අන්තර්ජාලයේ අපේ විශේෂඥ වෛද්‍යවරයෙක් මහාචාර්ය මියුරු චන්ද්‍රදාස කියලා මහාචාර්යවරයෙක්ගේ වැඩසටහනක් එතුමා ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් කරපු වැඩසටහනක පුංචි කොටසක් මට දකින්න ලැබුණා. ඒකෙදි එතුමා කියනවා අද මේ ලංකාවේ කරලා තියෙන පරීක්ෂණ වලින් ඒ පරීක්ෂණ කරලා තියෙන කැලණි විශ්වවිද්‍යාලයත් ඒ වගේම මොනාස් විශ්වවිද්‍යාලය කියන විශ්වවිද්‍යාල දෙකෙන්ම මේ පරීක්ෂණ කරලා තියෙනවා. ඒකෙන් හොයාගෙන තියෙනවා කියලා අපේ ඉන්න දරුවන්ගේ 124%ක්ම මානසික අවපීඩනයට ලක් වෙච්ච දරුවෝ කියලා. විෂාදයට ලක් වෙච්ච දරුවෝ කියලා. හිතලා බලන්න එතකොට මේ ඉගෙන ගන්න උසස් අධ්‍යාපනයේ ඉන්න දරුවන්ගෙන් සියලුම දරුවෝ ගත්තාම 60%ක්ම මානසික පීඩනයට ලක් වෙච්ච දරුවෝ. විෂාදයට ලක් වෙච්ච දරුවෝ උසස් අධ්‍යාපනය කියන්නේ O level වගේ පහුවන මට්ටමේ අය නෙමෙයි. ඒ වගේ දරුවන්ගෙන් 24%. අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් 60%.
ඒ කියන්නේ ළමයි 10 දෙනෙක්ගෙන් 6 දෙනෙක්. මේකද අපි බලාපොරොත්තු වෙන්නේ? අපේ දරුවෝ මෙතෙන්ටද ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ? අම්මලා තාත්තලා අපේ දරුවන්ට උගන්වන්න ඕන කියලා ඉහළ මට්ටමටම ගෙනියන්න ඕන කියන තරංගයකට අපේ දරුවෝ දාලා මේකද අපි බලාපොරොත්තු වෙන්නේ? මම දැක්ක තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් කරපු වැඩසටහනකදී හරියට දරුවෝ නිින්දක්වත් නැතුව පාඩම් කරන්න ගිහිල්ලා කරගන්න අපරාධයක්. ඒ දරුවෝ හොඳට මහන්සි වෙලා ඒ සාමාර්ථ තුනක්ම අරගෙන විශ්වවිද්‍යාලයට ගිහිල්ලා විශ්වවිද්‍යාලයේත් හොඳට ඉගෙනගෙන හැබැයි අන්තිම අවුරුද්ද වෙනකොට මානසික රෝගින් වෙලා අන්තිමේදී මොලේ විකෘතිතාවයට අර කරන්ට් එක අල්ලනවා කියලා කියන්නේ අන්න ඒ මට්ටමටමපත් වෙලා අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම මානසික ව්‍යාධියකට ලක් වෙච්ච දරුවෙක් හදාගන්නද? එහෙමනම් ගුණනන බෙලෙන් යුතු පුතුමේ ඉතා ගරු කියන වදනක් අපේ සමාජයේ තියෙනවා. දැස් ඇති දරුවෝ හදන්න ඕන කියලා කියන්නේ අපි. ඒක හැක් විතරක් පේන දරුවෙක් හදාගෙන වැඩක් නැහැ. ඒ නිසා අද සමාජයේ දිහා පොඩ්ඩක් බලන්න. අපේ දරුවන්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. විශ්වවිද්‍යාලයේ යන දරුවෝ උපාධිය අරගෙන සමාජයට ආවට පස්සේ මොන මට්ටමකටදපත් වෙලා ඉන්නේ? අර මම මුලින් සඳහන් කරපු මේරු චන්දදාස් කියන මහාචාර්යතුමා එතුමා කියනවා මේ විශේෂයෙන්ම විද්‍යුත් තීරය භාවිතා කිරීම කියන කාරණේදී ඒ වගේම තවත් වෛද්‍යවරයෙක් කියනවා මම අහගෙන රාත්‍රී කාලේ නිින්දට යන්නට පෙර විද්‍යුත් තීරය භාවිතා කළොත් ඒක තාමත් බරපතල විදිහට බලපානවා කියලා. නිින්ද හරියට අවශ්‍ය ප්‍රමාණයට ලැබුණ නැත්නම් මොලේ ක්‍රියාකාරීත්වය හරියට සකස් වෙන්නේ නැහැ කියලා. දැන් අද කාලේ බලන්න දරුවෝ කොච්චරනම් මේ හෑන්ඩ් ෆෝන් එකට හුරු වෙලා ඒ නිසාම කොච්චරනම් ඒ දරුවෝ දරුණු වෙලාද? නොසන්සුන් වෙලාද? අකීකරු වෙලාද? අම්මලා තියෙන අවිවේකීකම නිසා දරුවෝ එක තැනක තියාගන්න කියලා ෆෝන් එක දීලා ඒ නිසාම හිතා ගන්න බැරි විදියට දරුවා හිතුවක්කාර වෙලා. එහෙමනම් මොකද්ද අපි මේ කරන්න යන්නේ? දරුවා ඉල්ලන දේ දීලා දරුවා හොඳ තැනකට ගන්න කියලා උත්සාහ කළොත් කවදාකවත් දරුවා හොඳ තැනකට ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි දරුවෝ කියන අය දරුවෝ හැටියට දකින්න උත්සාහ කරන්න ඕනේ. අද ලෝකෙ විවිධ නීති රීති අවිල්ලා තියෙනවා. ඒ නීති රීතිත් එක්ක දරුවෝ හදන්න ගිහිල්ලා අපි අමාරුයි වැටලා ඉන්නේ. ඒ නිසා නීති රීති වලින් අපි දරුවන්ට නිදහස් දෙන්න උත්සාහ කරලා අපි කියමුකෝ මානව හිමිකම් කියලා, ළමා අයිතිවාසිකම් කියලා. ඒ දේවල් වලින් අපි දරුවට නිදහස දෙන්න ගියා කියලා. එහෙම නැත්නම් ඒ දේවල් වලට හොරෙන් අපි දරුවන්ට දඬුවම් දෙන්න ගියා කියලා. ඔය දෙකින් එකකින්වත් අපිට දරුවා ඕන විදිහට හදාගන්න බෑ. තිත්ත බෙහෙත වැලමඩ ඇස්සේ දාලා දෙනවා වගේ අපි අපේ දරුවෝ සකස් කරගන්න දක්ෂ වෙන්න ඕන. ඔන්න ඔය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න තමයි අපි මේ පත්‍රිකාව සකස් කරලා තියෙන්නේ. මේ පත්‍රිකාව තුළ සටහන් වෙන කරුණු 46. අපි කියන්නේ මේ 46ම එකවර කරන්න ඕන කියලා. එහෙම කරන්න බෑ.
එකින් එක පුහුණු කිරීමක් තමයි තිබෙන්නේ. මේකේ 아무තු දේවල් මොකුත් නැහැ. තියෙන්නේ දරුවෝ එදිනෙදා කරන දේවල් පිළිවෙලට කරන්න පුරුදු කරන එක. එදිනෙදා කරන දේවල් පිළිවෙලට කරන්න පුරුදු කරන එක. ඒක තමයි ඊටමත් වැදගත් කාරණය. ඕනම දෙයක් උරා ගැනීමේ හැකියාවක් මේ දරුවන්ට තියෙනවා. පුංචි කාලේ එයාලගේ ලෝකේ වීරයෝ අම්මයි තාත්තයි. එයාලට නිතර දකින ඇහෙන දේවල් නිතරම උකහා ගන්නවා. ඒ නිසා ඊට අනුරූපව දරුවෝ සකස් වෙනවා. ඒ නිසා අපි නිතරම දරුවන්ට දකින්න පෙනෙන්න තියන්න ඕනේ. අපි දරුවෝ ගෙනියන්න ඕන තැනට අවශ්‍ය කරන දේවල්. ඒකනේ අවුරුදු 5ක් යනකම් දරුවෝ නලවලාම හදන්න කියන්නේ. නලවලාම හදන්න ඕන. තරවටු කරන්නට යන්න හොඳ නැහැ. ඊට පස්සේ 5න් පස්සේ 15 වෙනකම් දරුවන්ට තේරුම් ගන්න අරින්න ඕනේ මේ සමාජයේ අපිට කරන්න බැරි දේවලුත් තියෙනවා. නොකළ යුතු දේවලුත් තියෙනවා. සංවර විය යුතු තැන් තියෙනවා. අත්හල යුතු දේවල් තියෙනවා. ඉවසිය යුතු දේවල් තියෙනවා. කැප කළ යුතු දේවල් තියෙනවා. නිහිඩ යුතු තැන් තියෙනවා. මේ කියන්නේ විනය කියන එක අපි දරුවන්ගේ හදන්න ඕනේ. ගහලා නෙවෙයි. ඒකට උපක්‍රම තියෙනවා. එතකොට ඒ ආකාරයෙන් අපි දරුවා සකස් කරොත් දැන් ඔයත් සමහර අය දන්නව ඇති ජපානයේ වගේ රටවල් වල සෑහෙන කාලයක් දරුවන්ට මේ සමාජය තුළ යහපත් දරුවෙක් හැටියට සකස් වෙන ආකාරය තමයි කියලා දෙන්නේ. ඒ රටවල් කොච්චර දියුණුද? මේ ඊටමත් යහපත් සංස්කෘතියක් තිබුණ අපේ රට දැන් කොතනද තියෙන්නේ? සමහර අය කතා කරනවා මෙච්චර හොඳ සංස්කෘතියක් තිබ්බා කියනවා, බුදුදහම තිබ්බා කියනවා, මේ රට කොච්චර විනාශ වෙලාද කියලා. ඇත්තට මේ අපේ සංස්කෘතිය හින්දා විනාශ වෙච්ච රටක් නෙමෙයි මේ. මේ බාහිරෙන් ආපු සංස්කෘතියකට අනුව සකස් වෙන්න ගිහිල්ලා තමයි අපේ රට විනාශ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඊටමත් යහපත් විනයක් තිබ්බ රටක් මේක. ඔයත් දන්නව ඇතිනේ අතීතයේ දුටුගැමුණු රජුරුවන්ගේ කාලේ යම් කෙනෙක් බුලත් පිටක් කාලා කෙල ටිකක් ගැහුවා නම් එයාට දවසම පාර අතු ගන්න සුද්ධ කරන්න වෙනවා. කොහෙන්ද මේ විනය? දැන් වැඩිහිටියන්ගේ විනය කො? පාරක ගමන් කරන්න දන්න, තමන් පරිහරණය කරන දෙයක් ඉවත් කරන්න දන්නේ නැහැ, සුදුසු තැනකට දාන්න දන්නේ නැහැ. අපි කොච්චරනම් දකින්නවද? පාර යනකොට අපි දකින්නවා චාරිකා යන අය. දැන් ඔය චාරිකා යන තැන්වල ස්වභාවය බලන්නකො. දැන් මේ මෑතකදී අර සාමින් වහන්සේලා වැඩම කළා. ඒ සාමින් වහන්සේලාට ගරු කරන්න ගියපු අය කොහොමද හැසිරලා තිබුණේ? එයාලා ගෙනිච්ච ඒවා කොහෙද දාලා තිබුණේ? මට මේ වෙලාවේ මතක් වෙනවා එක මහත්තයෙක් මට මතක් කරා නව ශ්‍රීලන්තේ රෝහලක, මට මතක විදිහට රෝහලක එක පුංචි දරුවෙක් එහාට මෙහාට යනවලු තුණ්ඩු කෑල්ලකුත් අරගෙන. බලද්දි දැන් දෙතුන් පාරක් දැකලා තියෙනවා කාවද හොයන්නේ කියලා අහලා. ඩස්බින් එකක් හොයනවා කිව්වා. මොකටද? අර කොල කෑල්ල දාන්න. දැන් තුණ්ඩු කෑල්ලක් නෙවෙයි ඉවත දමන කොල කෑල්ලක්, ඒක දාන්න තමයි මේ ඩස්බින් එකක් හොයලා. අපි අපේ අයට නිඳා කරන්න අවශ්‍ය නැහැ. නමුත් අපේ අය සකස් වෙලා තියෙන්නේ කොහොමද?
වැඩි හිටියෝ යමක් ආවට ගියාට විසිකරොත් එහෙනම් මොකද වෙන්නේ? එතකොට ඒක දකින්න පොඩි දරුවත් ඒ වැඩේම කරනවා. අපේ දහම් පාසලට මේ ඊයේ පෙරේද පුංචි දරුවෙක් අලුතෙන් ඇතුල් වුණා. දහම් පාසලේ දරුවෝ ප්‍රතිඥාව දෙන වෙලාවේ ඒ දරුවා ඉස්සරහාමයි හිටියේ. එතන මෙහා පැත්තේ පෙළියේ ඉන්න පුතා දිහා බලලා තමයි මෙයා ඉතින් දේවල් කරන්නේ. ඒකට ඒ පුතා එක අතක් නවාගෙන පිටිපස්සෙන් කොන්ද පැත්තේ තියාගෙන අනිත් අත ඉදිරියට දික් කරගෙන තමයි ඒ වෙලාවේ හිටියේ. ඒ ඉන්නකොට අර දරුවත් ඒ විදිහට කරා. මං ඊට පස්සේ අර කොන්දට පැත්තට අත තියාගෙන ඉපු දරුවා දිහා බලලා ඒ දරුවාට ඇහෙන් පෙන්නවා මෙහා පැත්තේ දරුවව. අලුතෙන් ආපු චූටි පුතාව. හරි ඉක්මනටම අර පුතා අත කෙලින් තියාගත්තා. මොකද නිතරම මේ පුංචි දරුවා අනිත් අයව ආදර්ශයට ගන්න. අපි අපේ දහම් පාසලේ දරුවන්ට ගොඩක් දේවල් එහෙම කියලා දෙනවා. චාරිකා යනකොට අපි පෙන්නනවා. පුතේ බලන්න වටපිටාව අපිරිසිදු කරලා තියෙන විදිය කියලා. බස් ටිකට් එකක්වත් ආවට ගියාට විසි කරන්න එපා කියලා අපි කියලා දෙනවා. මම කියන්නේ අපේ දහම් පාසලේ දරුවෝ ඔක්කොමලා හොඳට සකස් වුණා කියලා. සකස් වෙලා ඉන්නවා කියලා කියන්නෙත් නැහැ. 50%ක් හරි සකස් වුණා නම් ලොකු දෙයක් නේ. අපේ දහම් පාසලෙන් අපි චාරිකාවක් යනකොට අපි කලින්ම කියනවා දරුවන්ට. විශේෂත්වයේ තියෙන්නේ ඒ දරුවෝ චාරිකාව ගිහිල්ලා ආපුවාම ඒ චාරිකාව ගියපු වාහනවල අය අපිට ගොඩාක් ප්‍රශංසා කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ වගේ චාරිකාවක් නම් අපි ගිහිල්ලා නැහැ. කවදාකවත් මේ විදිහට අපිට වාහනේ පිරිසිදු නම් ගේන්න හම්බ වෙලා නැහැ කියලා. අපි තාමත් දැඩිව කියන එකක් තමයි දරුවන්ට දෙමාපියන්ගෙන් දේවල් ඉල්ලන්න බෑ මගදිකට. දෙමාපියන්ටත් අපි නීතියක් දානවා. දරුවන්ට Tamanට ඕන දේවල් අරන් දෙන්න බෑ. අරන් දෙනවා නම් හැමෝටම අරන් දෙන්න ඕන. දරුවන්ට පුරුදු කරන්න ඕන. මොකද නැත්නම් දෙමාපියන්ට මගදිගේ යන්න බෑ අර කොන මේ කොන කියලා දරුවන්ට දෙනවා. අපේ දරුවන්ට එහෙම අපි පුරුදු කරලා නැහැ. ඒ වගේම Taman පරිහරණය කරන කිසි දෙයක් දාන්න බෑ තැන් වල. අපි තැන් වල ගියපුවම පෙන්නවා චාරිකා ගිහිල්ලා ඒ තැන් විනාශ කරලා තියෙන විදිය. පෙන්නවා පුතේ මේ බලන්න මේවා දාලා තියෙන්නේ ඔයාලා වගේම ආපු අය තමයි. ඇයි එහෙම කරන්නේ? හැම තැනම විනාශ වෙන්නේ මේ විදියට. මේ විනයක් නැතිකම නිසා. එහෙමනම් පාර පනින්නත් විනයක් තියෙනවා. දැන් බලන්න උමම් මාර්ග හදලා තියෙනවා. ඒ තැන් වලින් යනවද? නෑනේ. උමම් මාර්ග තියෙද්දි උඩින්ම යනවා. මේ විදියට රටක් හදාගන්න පුළුවන්ද? ජාතියක් හදාගන්න පුළුවන් වේද? සංස්කෘතියක් ගොඩනගෙයිද? එන්නම පිරියනවා. දැන් බලන්න ඉවසීම කියන එක තියෙනවද? හැම තැනම ගැටෙනවනේ. ඇයි? මේ හැම එකටම අපි පරිහරණය කරන දේවල් වල ඉඳලා පැවැත්ම ඉඳලා සියල්ලටම බලපානවා. අම්මලට තාත්තලට ඕනේ හොඳට උගත් දරුවෙක් හදාගන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා, කැප වෙනවා, ඔක්කොම ಜಾති කරනවා. දරුවට තමන්ගේ වැඩ ටිකවත් කරගන්න දෙන්නේ පුරුදු කරන්නේ. අම්මලා ඒ ඔක්කොම කරලා දෙන්න උත්සාහ කරනවා. අන්තිමේදී අම්මලා තාත්තලා වැඩකාරයෝ බවට පත් වෙනවා. දරුවන්ගේ වැඩකාරයෝ බවට පත් වෙලා. ඊට පස්සේ වයසට යනකොටත් අම්මලා තාත්තලා වැඩකාරයෝම තමයි. ඒ පුරුද්දට දරුවෝ බලාපොරොත්තු වෙන අම්මලා තාත්තලා ඒවා කරන්න ඕන කියලා. අන්තිමේදී දරුවොත් මහා අකුසල් ගොඩක් රැස් කරගෙනයි මේ පරිලෝ යන්නේ. දරුවොත් නිරේට යනවා. ඒ නිසා මම බොහොම ලෙන්ගතු අම්මලාට තාත්තලාට මතක් කරන්නේ ඔබට ඕන්නේ පින්වන්ත දරුවෙක් හදාගන්න නම් දරුවා විනයගරුක දරුවෙක් බවට පත් කරන්න. අම්මට තාත්තට ලෙන්ගතු කීකරු දරුවෙක් හදන එක තමයි අපේ ප්‍රධානම අරමුණ. ඒකට ලොකු ළමයි
වෙනස් කරන්න අපිට අමාරුයි. දරුවන්ගේ සංක්‍රාන්ති අවධියක් තමයි අවුරුදු 13 12 13 14 15 කියලා කියන්නේ. අන්න ඒ වයසේදී සෑහෙන අමාරුයි දරුවෝ වෙනස් කරන්න. ඒත් විශේෂයි. ඒ නිසා අපි කියන්නේ පුංචි කාලේ ඉඳලම පටන් ගන්න කියලා. ඒ කාලේ පැන්නට පස්සේ සෑහෙන අමාරුයි. ඒ හින්දා විශ්වවිද්‍යාලේ ඉන්න දරුවන්ට මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි යන්නේ නැහැ. උසස් පෙළ පන්තියේ ඉන්න දරුවන්ට මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි යන්නේ නැහැ. නමුත් බැරි නෑ. කරන්න පුළුවන්. උසස් පෙළ පන්තියේ දරුවන්ට. නමුත් අපහසුයි. මොකද එයාලා තරම් අනිත් අයට තේරෙන්නේ නැහැ වගේ හැඟීමක් තියෙනවනේ. ඒ නිසා බොහොම ලෙන්ගතුව කියන්නේ මේ පුංචි දරුවන් ඉන්න අම්මලා තාත්තලා දැන් ඉඳලා පටන් ගන්න. මේ වැඩපිළිවෙල එක දිගට මාස 3ක් හරියට කරොත් ඒ වැඩපිළිවෙල නිසා දරුවගේ මනසට කාවැදෙන ගුණධර්ම ටික ජීවිත කාලෙටම බලපානවා. එක දිගට යමක් දින 21ක් කරොත් ඒක පුරුද්දක් වෙනවනේ. නිසා අවංකව එක දවසක්වත් කඩ කරන්නේ නැතුව මේ කටයුත්ත කරොත් අනිවාර්යයෙන්ම ඒක පුරුද්දක් බවට පත් වෙලා ඒක ඇති මේකෙන් කියන කරුණු 46ම අනිවාර්යයෙන්ම නොකරන්න පුළුවන්. නමුත් ඒ තුලින් කාවැදෙන දේ යහපත් දරුවෙක් බවට පත් කරන්න හේතු වෙනවා. ඒක අපි අත්දැකලා තියෙනවා. ඒ නිසා මේ කටයුත්ත කරද්දී අම්මලාට තාත්තලාට යම් අපහසුතාවයක් එන්න පුළුවන්. විනාඩි 10ක් විතර ගත කරන්න වෙනවා දවසකට. ඒ ගත කරන්න වෙන විනාඩි 10 ඔබට කරදරයක් කියලා හිතෙනවා නම් මුලින්ම ඒ ගත කරන්න වෙන කාලය වගේ නෙවෙයි ඔබ මඟ හරිනේ කාලය. අනාගතයේ ඔබට ජීවිත කාලෙම දුක් විඳින්න වෙන කාලයක් වෙන්න පුළුවන්. අපි දන්නවා සමහර අම්මලා ඉන්නවා උසස් විද්‍යාලවලට දරුවෝ යවලා අන්තිමේදී මත්ද්‍රව්‍ය ගන්න ඒ වෙනුවෙන් සල්ලි හොයන්න අම්මා හොයන අවස්ථා. සල්ලි දෙන්න කියලා අම්මා පස්සේ පන්නනවා. අම්මා හැංගි ඉන්නේ. ඒ වගේ මට්ටමකටපත් වෙලා තියෙනවා. ඉතින් එතෙන්නපත් වෙන්න ඕනේද? එහෙමපත් වෙලා ජීවිත කාලෙම හැඬු කඳුලින් ඉන්න ඕනේද? සමාජයට විශේෂයිත දරුවෙක් දායාද කරලා සමාජෙමුත් බැනුම් අහා නිന്ദා පාස විඳ අනේ මං කරගත් අපරාධයක් කියලා තමමුත් දුකටපත් වෙලා විලාප තියමින් උසාවි ගානේ රෝහල් ගානේ හිරගෙවල් ගානේ තමන් හඬු කඳුලින් යන්න ඕනද? ඒ නිසා බොහොම ලෙන්ගතුව කියන්නේ ඔබට පුළුවන් ඔබේ දරුවා යහපත් කරන්න. අහිංසකව අඟුලිමාල කෙනෙක් කරේ ගුරුවරයාගේ වැරදි මඟ පෙන්වීම නිසා. මේ පුංචි දරුවෝ කියලා කියන්නේ අර මුලින් මතක් කර විදිහට ස්පොන්ජ් වගේ වහාම අනිත් අයගේ ආදර්ශ ගන්නවා. නිසා වැරදි ආදර්ශ වලට යොමු කරන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ ආශ්‍රය තමයි ඊටමත් වැදගත් දේ. ඒ නිසා යහපත් අය යහපත් දේවල් ආශ්‍රය කරන දරුවෝ යොමු කරන්න. අධ්‍යාපන පස්සෙම දුවගෙන ගියොත් අන්තිමේදී මොළය වෙනස් වෙච්ච කල්පනාව වෙනස් වෙච්ච හැඟීම් දැනීම් නැති කරකස දරුවෙක් හැදුනොත් සමහරට අධ්‍යාපනය හදා ගන්නත් බැරි වුණොත් හැම පැත්තෙම අසාර්ථක වෙච්ච දරුවෙක් හැදෙයි. අධ්‍යාපනයේ විතරක් හැදිච්ච ගුණධර්මයක් නැති ලෙන්ගතුකමක් තෙතමනයක් නැති දරුවෙක් හැදුනොත් ඒකත් අපරාධයක්. ඒ නිසා තේරුම් ගන්න අපි මේ කරන්න උත්සාහ කරන්නේ පුංචි දරුවෝ හදාගෙන අවුරුදු 10ක් 12ක් යනකොට හරි මේ සමාජෙ මීට වඩා යහපත් සමාජයක් බවට පත් කරන්න අපි උත්සාහ කරන්න වැඩිහිටියෝ හදන්න යන්න. මොකද දිරච්ච ලී නමන්න බෑ. හැබැයි අමු ලී නමන්න පුළුවන්කම තියෙනවා. මේ නිසා බොහොම උමනාවෙන් මේ කාරණේ මතක් කරන්න. මේක පුංචි දරුවන් අපහසුතාවයට පත් කරන්න හිර කරන්න හදන දෙයක් නෙවෙයි. නිසා මේක ආදර්ශයෙන්
අවබෝධයෙන් අත්දැකීමෙන් කියන දෙයක්. මේක කරන්න පුළුවන් දෙයක්. අපි කලින් වැඩසටහන මතක් කරා. අපේ නායක මාහිමිපාණන් වහන්සේ අපිට ලබා දුන් ළමා නිවාසයේ ටික කාලයක් බලන්න කියපෙකින් අපි අත්දැකීමක් ලැබුවා දරුවෝ වෙනස් කරන්න පුළුවන් බව. ඒ වගේම අපි පොඩි හාමුදුරුවෝ සකස් කිරීමේදී අත්දැකීම ලැබලා තින අපිට ඔක්කක්වත් අයින් නැතුව ඒ පොඩි හාමුදුරුවෝ වෙනස් කරලා තියෙනවා. මේක කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා දරුවන්ට තරවටු කරන්න යන්න එපා. දරුවෝ ආදරයේ සෙනෙහස ඊටමත් උවමනාවෙන් බලාපොරොත්තු වෙනවා. ඒ ආදරෙන් සෙනෙහසින්ම දරුවෝ මෙහෙවන්න. ඒ ආදරයට සෙනෙහසට පුළුවන්කම තියනවා ලොකු දෙයක් කරන්න. අම්මගේ ආදරයේ සෙනෙහස දැනෙන්න ඕන. තාත්තගේ ආදරයේ සෙනෙහස දැනෙන්න ඕන. ඒ ආදරයේ සෙනෙහසින්ම මේ දේ දරුවට දෙමු. දරුවෝ කැමති තෑගි ලබන්න, ලකුණු ලබන්න. ඒක අපි උපයෝගී කරගමු. ඒක උපයෝගී කරගෙන අපි අපේ දරුවා ඉහළට ගමු. ඒ නිසා මේ පත්‍රිකාවේ තියෙන කාරණා ටික සම්පූර්ණ කරන්නට අපි කියන්නේ හවස ආහාර ගත්තට පස්සේ, රාත්‍රී ආහාරය ගත්තට පස්සේ විනාඩි 10ක් ගන්න. විනාඩි 10ක් අරගෙන දරුවා තුරුල් කරගෙන හිස අත ගාලා බොහොම ලෙන්ගතුව දරුවත් එක්ක සාකච්ඡා කරන්න. අද දවසේ කරපු වැඩ ටික කොහොමද පුතේ? අපි දැන් ලකුණු දාමු නේද? ඔයාම ලකුණු ටික දාගන්න. මේක ලකුණු දාගන්න තියෙන දරුවමයි. අද උදේ නැගිට්ටේ කොහොමද? නැගිට්ට වෙලාවෙ ඉඳලා කරපු වැඩ ටික කොහොමද? මේකේ තියෙන කරුණ එකෙන් එක සාකච්ඡා කරන්න. කරලා මින් අනතුරු අපි කියන විදිහට ඒ දරුවට ලකුණු දාගන්න යොමු කරන්න. දිනෙන් දින දියුණු වෙන විදිහට ඒ කටයුත්ත කරන්න. නොසලකිල්ලෙන් ඉන්න එපා. මේක දවස් කීපයක එකවර කරන්න යන්න එපා. හැමදාම මේ දේ කරොත් තමයි දරුවට මේක හරියට උකහා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් දරුවා මේක හරියට ඇබ්සෝබ් කරගන්න ඒ නිසා ඒ තුලින් දරුවව සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට හොඳ දරුවෙක් මාස 3-4ක් යනකොට හදාගන්න පුළුවන්. මාස 3-4ක් ඕනේ නැහැ. සතියක් යනකොට ඔබට දැනගන්න පුළුවන් ඔබේ දරුවාගේ වෙනස. නිසා බොහොම ලෙන්ගතුව හිසත ගාමින් මේක පුරුදු කරන්න. පුංචි කාලේ ඉඳලා කරනකොට මේක ලස්සනට කරගන්න පුළුවන්. හැබැයි අංක 1ට අපි අර යෝගිතුමා කිව්වා වගේ අවංකකම දරුවට පුරුදු කරන්න. අම්මා තාත්තත් අවංක වෙන්න. අනේ පුතේ අපිට මේ බොරු කරන්න ඕනේ නැහනේ. උපදේශකතුමාට බොරු කරන්න බෑනේ. ස්වාමීන් වහන්සේට බොරු කරන්න බෑනේ. අපි බුදුරජාණන් වහන්සේට බොරු කරන්නේ නැහනේ. එහෙම කියලා දරුවව මේකට පුරුදු කරන්න. එතකොට වැඩියෙන් ලකුණක් දාන්න යනවා නම් අනේ පුතේ අපි එහෙම නැතුව මේ විදියට මේකට අදට දාගමු. මේක සකස් කරගෙනම අපි ලකුණු දාගමුකෝ කියලා ආදරෙන් කියලා සකස් කරගන්න. අපි ඉදිරියට කියලා දෙන්නම් ඉතුරු වැඩ ටික දරුවව තවත් ටිකක් හොඳට පොළඹවා ගන්න කොහොමද කියලා. එතකොට අපිට පුළුවන් අපි කවුරුත් එක්ක වෙලා මේ කටයුත්ත වඩා හොඳින් කරන්න. අපි බොහොම ආදරෙන් ලෙන්ගතුව දරුවව සකස් කරන්න උත්සාහ කරමු. එතකොට අපිට පුළුවන්කම තියෙනවා දරුවව වඩා හොඳ තැනකට ගන්න. ඒ නිසා තව වැඩපිළිවෙල ගොඩක් තියෙනවා. ඉදිරියේදී අපි ඒ පිළිබඳවත් මේ අතෝ දැනුවත් කරන්න. දරුවන් වඩා යහමඟට ගන්න අපි අර මහාචාර්යතුමන්ලා වගේ ආයගේ උපදේශනය ලබා ගමු. එතකොට එවැනි වැඩසටහනොත් අපි ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න. මේ හා සමගාමීව එතකොට අපිට පුළුවන්කම තියෙනවා වඩා හොඳ අම්මට තාත්තට ලෙන්ගතු සත්පුරුෂ දරුවෙක් සකස් කරගන්න. අම්මට තාත්තට ලෙන්ගතු සත්පුරුෂ දරුවෙක් සකස් වුණොත් ඒ දරුවා අනිවාර්යයෙන්ම හොඳට ඉගෙන ගන්න දරුවෙක් වෙනවා. මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනකොට අනිවාර්යයෙන්ම හොඳ දරුවෙක් සකස් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. එවැනි දරුවෙක් හදාගෙන අපිට සතුට වෙන්න පුළුවන් අනාගතේ රටෙන් සමාජයෙන් පවා ලෝකෙන් පවා වැසසුම් ලබන ගරු සම්මාන ලබන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න ඔබටත් පුළුවන්කම තියෙනවා. එවැනි අනාගතයක් ඔබටත් සකස් කරගෙන දරුවත් සමාජයට ලෝකෙට වටින
උතුම් සත්පුරුෂ දරුවෙක් බවට පත් කරගන්න ඔබ හැමදිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමින් අපි ඉදිරියට මේ වැඩපිළිවෙල කරගෙන යන්නේ කොහොමද කියලා ඔයත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.